Hi, welcome back to my channel. මේ රමදාන් කාලේ අපි යන් ඉෆ්තාර් බුෆේ එකකට. මේක අපේ කම්පැනි එකෙන් ඕගනයිස් කරපු ඉවෙන්ට් එකක්. ඒත් මම පෙන්නන්නේ ඔයාලට හොටෙල් එකක ඉෆ්තාර් බුෆේ එකකට ඉන්ක්ලූඩ් වෙන්නේ මොනවාද කියලා. අපි මේ ඇවිල්ලා ඉන්නේ මැන්ඩරීනා කොලම්බෝ එකට. දැන් බලමු බුෆේ එකට මොනවාද තියෙන්නේ කියලා. මුලින්ම යාලා හැම ටේබල් එකකටම ඩේට් සර්ව් කරලා තියෙනවා. ඊට අමතරව වෝටර් බොටල් එකක් තියලා තියෙනවා අපිට වතුර බොන්න. මොකද normally මුස්ලිම් කට්ටිය නෝම්බි අරින්නේ ඩේට් එකක් කාලා වතුර බීලා. අමතරව තියලා තිබ්බ රෝල්, සමෝසා, ටොමැටෝ කෙචප් එක්ක හැම කෙනාටම සර්ව් කරලා තිබ්බා කංජි එක. මේකේ තිබ්බේ චිකන් කංජි එක. යාලා ටීවී එකක් දාලා ඒ ටීවී එකේ නෝම්බි අරින ටයිම් එකට අර මුස්ලිම් කට්ටියගේ ප්‍රේයර්ස් දැම්මා. ඉතින් අපිත් එයාලා විදිහට ඩේට්ස් කාලා වතුර බීලා ඒ විදිහට කළා. ඊට පස්සේ තමයි අපිත් මේ කංජි එක බීලා බැලුවේ. මේක චිකන් කංජි එක. ඇත්තටම මේක මාරම රසට තිබ්බා. මේ සාමාන්‍යයෙන් මේ මම ලොකුවට ඒක බොන්න කැමති නෑ. හැබැයි මේකේ තිබ්බ කංජි එක ඇත්තටම හරිම රසයි. කාලා බලමු යාළගේ සේවරීස් කොහොමද කියලා. මෙතන තිබ්බේ චිකන් රෝල් එකයි, මටන් සමෝසා එකයි, ටොමැටෝ කෙචප් එක. ඒ දෙකත් ඇත්තටම රසට තිබ්බා. සමෝසා එකත් හොඳ ක්‍රිස්පි එකට රහට තිබ්බා. යාළගේ බ්‍රෙඩ් කෝන් එක, මෙතන මාළු බන්, පිටා බ්‍රෙඩ්, තව එක බන් අයිටම් තිබ්බා. ටූනා සෑන්ඩ්විච් එක, එග් පේස්ට්‍රි එකක්, ඒ වගේම බටර් තිබ්බා අපිට අරගෙන කන්න. මේ තියෙන්නේ යාළගේ සැලඩ් කෝන් එක. සැලඩ් කෝන් එකේ සැලඩ් ජාති 4-5ක් විතර තිබ්බා. තව තිබ්බා නාචෝස්. මේක තමයි සැලඩ් කෝන් එක. යාළගේ සැලඩ් උත් හොඳ රසට තිබ්බා. ඇත්තටම මට එතනින් ගොඩක්ම රසට දැනුනේ නාචෝස්. ඒක හොඳ ක්‍රිස්පි එකට තිබ්බා. අපි ඒක කන්න තව අපිට ඔය මයොනීස් වගේ එක ඩ්‍රෙසින් ජාතිත් තිබ්බා. ඉතින් යාළගේ සැලඩ් කෝන් එකේවත් හරිම රසයි. ඒ වගේම තමයි යාළගේ බ්‍රෙඩ් කෝන් එකේ තිබ්බ ෆිෂ් බන් එකයි, එග් පේස්ට්‍රි එකයි හරිම රසයි. ගොඩක්ම රස මට එග් පේස්ට්‍රි එක. ඒක ඇත්තටම ඇතුලේ තිබ්බ එග් විතරයි. ඒත් ඒ පේස්ට්‍රි එක හරිම ක්‍රිස්පි, ඒ වගේම හොඳ ඔයිලි එකට රසට තිබ්බා. යාළගේ ටූනා සෑන්ඩ්විච් එකත් රහයි. ඒක හොඳට ටෝස්ට් කරලා තියෙන්නේ. ඩ්‍රින්ක් කෝන් එක. මෙතන තිබ්බ ෆලූඩා. එතකොට සයිඩ් එකෙන් ජෙලි කසකසා තිබ්බා. මේ කොළ පාටට වගේ තියෙන්නේ නෙල්ලි ෂර්බට් එක. තැඹිලි පාටට වගේ තියෙන්නේ නන්නාරි ෂර්බට් එක. නන්නාරි කියන්නේ ඉරමුසු. ඉරමුසු එකේ අර ෆ්ලේවර්ඩ් එක තමයි මේ හදලා තිබ්බේ. මේකට තව නමක් තියෙනවා සරසපිල්ලා කියලා. ඉතින් සරසපිල්ලා ෆ්ලේවර් එක, නන්නාරි, ඉරමුසු කියන තුනම එකක්. ෆලූඩා එකත් හොඳ තික් එකට රසට තිබ්බා. මම නෙල්ලි ෂර්බට් එකයි නන්නාරි එකයි නම් බිව්වේ නෑ. මොකද මං ඒ රසට කැමති නැති හින්දා. ගිහින් බලමු මේන්ස් වලට මොනවද තියෙන්නේ කියලා. මෙතන තියෙනවා බීෆ් බිරියානි එකක්, එග් ෆ්‍රයිඩ් රයිස් එකක් තිබ්බා. තව තිබ්බා ක්‍රීමි පාස්තා එකක්. ඒ වගේම බටර් නාන් තිබ්බා. ඒකත් එක්ක කන්න අපිට කරීස් වලට තිබ්බා මොකක් හරි වෙජිටබල් කුරුමා එකක් මේක. ඊළඟට තිබ්බා බටර් චිකන් මසාලා එකක්. ඒ වගේම ඩෙවල් කටල් ෆිෂ් එකක් තිබ්බා. මේ තියෙන්නේ ඩාල් මකානි. ඒ කියන්නේ පරිප්පු කරි එකක්. මසාලා ටේස්ට් එකට හදපු. අන්තිමට තිබ්බා රෝස්ටඩ් පොටැටෝ. මේ ෆන්ක්ෂන් එකේ මෙහෙන්දි ස්ටේෂන් එකක් තිබ්බා. ඉතින් ඒක තමයි මම මේ මෙහෙන්දි ගාලා ඔයාලට පෙන්නන්නේ. දැන් අපි මේන්ස් කාලා බලමු රස කොහොමද කියලා. මේන්ස් ගැන කිව්වොත් මට මේන්ස් වලින් එච්චර ලොකු ටේස්ට් එකක් ආවේ නැහැ. ඇත්තටම බීෆ් බිරියානි එකේතර බිරියානි ටේස්ට් එක ලොකුවට දැනුන්නේ නැහැ. එග් ෆ්‍රයිඩ් රයිස් එක හොඳට තිබ්බා. ක්‍රීමි පාස්තා එකත් ඕකේ. බටර් චිකන් මසාලා එකත් රසයි. එතකොට නාන් එකත් චේප්. ඊට අමතරව ඩෙවිල් කටල් ෆිෂ් එකත් හොඳයි. අර මං කියන්නේ ඕවරෝල් ටේස්ට් එක තියෙන්නේ අර සේවරි අයිටම්ස් වල තිබ්බ රස මේ මේන්ස් වල තිබ්බේ නෑ කියලා තමයි අපිට හිතුනේ. මේක ඇවිල්ලා මගේ පර්සනල් ඔපිනියන් එක මට දැනුණ විදිහ. ඉතින් මේ වෙන අයට මේක ගොඩාක් රස වෙන්න පුළුවන්. මං කිව්වේ මට දැනුණ විදිහ. දැන් අපි යන් ඩෙසර්ට් කෝන් එකට. ඩෙසර්ට් කෝන් එකේ මුලින්ම තිබ්බා වැනිලා අයිස්ක්‍රීම්. ඒ වගේම ෆෘට් සැලඩ් එකක් තිබ්බා. කේක් පොප්ස් තිබ්බා. තව තිබ්බා
මාෂ්මෙලෝස්, ක්‍රීම් කැරමල්, එතකොට ඔය ටාට් ජාති, කේක්ස් තිබ්බා, ඉක්ලයාස් තිබ්බා, එතකොට සාගෝ පුඩින් එකක් හරි මොනවාද සෙමලිනා පුඩින් එකක් හරි තිබ්බා. තව ගුලාබ් ජාමුන් තිබ්බා. ඉතින් තව තිබ්බ යාළගේ මොකක් හරි තව පුඩින් එකක්. ඕක තමයි ඩිසර්ට් වලට තිබ්බේ. ඩිසර්ට් උත් ඕකේ. ඒ කියන්නේ ලොකු රසක් නැහැ. හැබැයි ඉතින් ෂේප් ඒ කියන්නේ ඇවරේජ් ටේස්ට් එකක් තමයි ඩිසර්ට් කෝන් එකෙත් අපිට තිබුණේ. ඇත්තටම සේවරි කෝන් එකේ තිබ්බ බන්ස් එහෙම හරිම රසට තිබ්බා. ඔය විදිහට තමයි ඉතින් ඉෆ්තාර් බුෆේ එක්ස්පීරියන්ස් එක. මේකේ ප්‍රයිස් එක එක්කෙනෙක්ට රුපියල් 7999ක් හරි 7990ක් හරි. ඉතින් ඔයාලත් ගිහිල්ලා try කරලා බලන්න වෙනස් එක්ස්පීරියන්ස් එකක්. මගේ එක්ස්පීරියන්ස් එක තමයි මම ඔයාලත් එක්ක බෙදාගත්තා. තියෙන්නේ හැමදාම හවස 6යි කාලේ ඉඳන් රෑ 9 වෙනකන් මම දන්න විදිහට. මොකද එයාලගේ ඉෆ්තාර් ටයිම් එක පටන් ගන්න 6යි කාලා 6:20 වගේ. ඒ හින්දා ඉතින් මේ බුෆේ එක පටන් ගන්නෙත් ඒ ටයිම් එකට. එහෙනම් මං ගිහින් එන්නම්. Thanks for watching. Bye bye.